Hello, welcome back to my YouTube channel. ඉතින් hi guys, welcome back to my YouTube channel. ඒ වගේ vlog පටන් ගන්න කවුද බලන්න ආසද? එහෙනම් pin කරලා තියෙන comment එකේ ගිහලා vlog එක බලන්න. ඉතින් එයත් එක්කම තමයි අද මේ ගමන යන්නේ. ඉතින් ඔක්කොම කලින් කන්න ඕනේ මං KFC එකට ගිහින් සබ්මැරින් එකක් කාලා අපි මේ යන ගමන් ඉන්නේ දැන් ඇත්තටම කිව්වොත් එහෙම රුවන්වැලි සෑයට තමයි යන්නේ. කීපිඩු පූජාවක් කරන්න හිතුවා. ඉතින් අපේ දනුවක් ඔයගොල්ලෝ දන්න මේ ළඟදී වෙඩින් එක ගත්ත එයාගේ වෙඩින් vlog series එක මන් 3ක්ම ඔයගොල්ලන්ට අරන් ආවා. ඉතින් අපි කට්ටිය ජයශ්‍රී මහ බෝධියට යන්න plan කරා. ඉතින් මේකට යන ගමන් ඉතින් මං හිතුවා vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මේකේ ආතල් තියෙනවා අපි පින් අතේ වැඩ කරා කෑවා බිව්වා සතුටු වුණා. ඒ හැමදේම මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවා. ඉතින් vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න බලන්නකො මොකද වෙන්නේ කියලා. ඔයා බලන් ඉන්න පවත් දෙන්න නැද්ද බලන් ඉන්නවා මොනවද කරන්නේ කියලා බලන් ඉන්නවා මේ. මට මේ ලිරික්ස් වල ওই ටික දන්නේ නැහැ. මෙයා මේ හැමදේම හදලා තියෙනවා. අපි මෙහෙම බුදු බැති කිය සින්දු කිය ආතල් එකේ ඩාන්ස් කර ඉතින් ටික ටික ගමනාන්තයට ලඟ වුණා. කොහොම හරි පැය 3ක් 4ක් වගේ යනකොට අපි අනුරාධපුරයට ආවා. ඉතින් ඕගොල්ලන්ට මේ පේන්නේ අපේ දනුවක් එයා තමා අර දැන් ටික දවසකට කලින් බැන්දේ වෙඩින් එක ගත්තේ. ඉතින් එයාම තමා මේ කිරිපිඩි පූජාවක් දෙන්නේ රුවන්වැලි සෑයේ. ඒ ගමම්ම අපි මගදී බඩිරිමු දැකලා නවත්තලා බඩිරිමු කරල් ටිකක් ගත්ත කන්න. මමත් සාමාන්‍යයෙන් ආස කෑමක්. ඉතින් එයාගේ channel එකකුත් තියෙනවා. ඉතින් එයාගේ channel එකෙත් දාලා තියෙනවා ලංකාවට vlog එක. මම ඒක pin කරන්නම්. ගිහිල්ලා ඔයගොල්ලෝ ඒකත් බලන්න. හොඳයි නම් like කරලා subscribe පාරකුත් දෙන්න. ඉතින් අද අපි මේ දැන් යන ගමන් ඉන්නේ තාම අපි අද රැට නවතින හොටල් එකට. ඊට පස්සේ පහවදා උදේට තමයි කිරිපිඩි පූජාව තියෙන්නේ. හින්දා ලෑස්ති කරලා පාන්දර මේ අපි නැවතිලා ඉන්න හොටල් එකට ආවා. මේක තමයි හොටල් එක. අපි දැන් කට්ටිය බහැලා ඔක්කොම අපේ ලැගේජ් බඩු හැම රූම්ස් වලට අරන් යන ගමන් තමයි මේ තියෙන්නේ. guys අපි මේක තමයි ආද ඉන්නේ. මේක කියන්නේ මේ හොටල් එකේ මෙරිට් හොටල් අනුරාධපුර. පොඩි රූම් ටුවර් එකක් දෙන්නම්. මේක තමයි රූම් එක. ඩබල් බෙඩ් එකක් තියෙන්නේ. මගේ charger එක. කබඩ් එකක් තියෙනවා. මේක washroom එක. ඔච්චර තමයි ඉතින් මෙතන මිල එකක් තියෙනවා. guys අපි දැන් මේ මෙරිට් හොටල් එකේ මේ රූම් එකක් ගත්තා. එකක් නෙමෙයි දෙක තුනක් ගත්තා. මං ඉන්න රූම් එක තමයි ඔයගලන්ට වෙන්නේ. දැන් වොෂ් එකක් දාගන්න යන්නේ. දැන් යන්නේ අනුරාධපුර රුවන්වැලි සෑයට. මම ගොඩක් ආස තැනක්. ඔයගොල්ලෝ මගේ කලින්ම vlog එකක් මම දැන් බලපු කෙනෙක් දන්නවා. ඉතින් මං හරි ආස තැනක්. මේ දැන් ඉක්මනට වොෂ් එකක් දාලා රුවන්වැලි සෑයට යන්න ඕනේ. හෙට උදේට කිරිපිඩු පූජාවක් තියෙනවා පාන්දරට අපි. ඒකට තමයි අද ආවේ. අපි කට්ටියම යන්නේ කරගෙන ආවේ. අද මෙහි නැවතිලා හෙට කිරිපිඩු පූජාව කියලා. හෙට රැවිද්‍ය වගේ අපි ආයෙ ගෙදර යනවා. ඉතින් මේ ජයශ්‍රී මහ බෝධියට තමයි යන්න හදන්නේ. අපි මල් ගත්තා. ඊට පස්සේ මේ ජයශ්‍රී මහ බෝධියට ගියා. බලන්න මේ ස්වාමීන් වහන්සේ හිත එකඟ කරගෙන අච්චර දිනෝ 1000ක් සෙනග මැද භාවනා කරන විදිය. ඉතින් මමත් බෙල්ලට පිරිත් නූලක් ගැට ගහගත්තා. එතන කෙනෙක් අපිට පිරිත් නූල් ගැට ගැහුවා. ඊට පස්සේ අපි එතන වැඳලා පුදලා ජයශ්‍රී මහ බෝධිය ගාව පොඩි බණ කතාවකුත් හාමුදුරන් වහන්සේ නමකින් අහලා මට ඒ ෂොට්ස් ගන්න බැරුණා. මොකද ඒවලේ බණ කතාව අහන් හිටපු හින්දා අපි මේ ආය එන්න ඇවිල්ලා මේ අපි අබේගිරි සෑයට ආවා. ඇත්තටම මම අබේගිරි සෑයට ඔය ආපු පළවෙනි වතාව මොකද වෙන සැරවල මං
අනුරාධපුරේ ගියාම ජයශ්‍රී මහා බෝධියටයි උතුම් රුවන්වැලි සෑය වඳින්නයි විතරයි මම ගිහිල්ලා තිබ්බේ. ගියේ මේ අබේගිරියට මං ආපු පළවෙනි වතාව ඇත්තටම. එතන තියෙන ඒ දැනෙන නිදහස අර එක කියන්න වචන වලින් තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගිහිල්ලා ඇති නොගිය කෙනෙක් ඉන්නවනම් රුවන්වැලි සෑයට විතරක් නෙමෙයි ජයශ්‍රී මහා බෝධියට විතරක් නෙමෙයි අනිවාර්යෙන් අබේගිරි සෑයටත් අනිවාර්යෙන්ම යන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මේ මෙතන ගලක් වගේ එකක් තියෙනවා. ඇත්තට මේ අබේගිරි සෑය උඩ තියෙන කොත් කැරැල්ලේ ඒ කියන්නේ ඒ කොතේ කෑල්ලක් තමයි මේ කඩන් වැටලා තියෙන්නේ. එතන හිටපු කෙනෙක්ගෙන් තමයි මමත් ඒක දැනගත්තේ. මේ ඔයගොල්ලන්ට පේන්නේ ඔයකේ කෑල්ලක් තමයිලු ඒ කෑල්ලලු ඔය බිම් වැටලා තියෙන්නේ. මම ඉතින් පොඩි ෂොට් එකක් දන්නේ නැති කෙනෙක්ට දැනුවත් කරන්න ගත්තා. මේ අපි ඊට පස්සේ හොටෙල් එකට ආයේදී කන්න නවත්තපු තැන හැම කඩයක්ම වගේ වහලා තිබ්බා. කරන්න දෙයක් නැහැ. ඔක තමයි ඇරලා තිබ්බේ. ඉතින් මේ රයිස් ඇන් කරි එකක් ගත්තා. චිකන් රයිස් ඇන් කරි එකක්. ඕක තමයි ඉතින් එදා රෑ මගේ ආහාර වේල උනේ. ඒකත් කාලා අපි ආය back to the hotel. මම මේ කැම්මේ කෝල් කරගත්තා. මූ ඇවිල්ලා ඕක ගොනා. මේක මම මොකද්ද වළුනේ? මට හොදියයි වුණා. මගේ සුදු මේ වගේ මෙතන කහ පාට හොදි ඇවිල්ලා දැන් පොර හොදන් ආවා. ඒ වුණාට තාම මේක කහ පාට තියෙනවා. දැන් පෙප්සි දාලා තමයි. පෙප්සි දාන්නේ මට සුගර් නැහැ. සුදු නැතුම කළු වුණා. Nice. Guys, good morning. දැන් විලාව පාන්දර 4:37ට විතර ඇති. 4යි කාලේ විතර හැරුණේ. මොකද ඩග්ගාල වොෂ්ෂත්තා ලෑස්ති වුණා. දැන් අපි රුවන්වැලි සෑයට යන්න යන්නේ කිරිපුණ පූජාව දෙන්න. මොකද තමයි කියන්න තියෙන්නේ. අනිත් අය දාම ලෑස්ති වෙනවා. මම ඩග්ගාල ලෑස්ති වෙනවා මේ ෆිට් එක. මේ පොඩ්ඩක් ඒක විතරයි ඉන්න ඔයගොල්ලෝ හැමෝටම good morning. මට කියන්න බැරි වුණා මේ පාන්දර 3ට විතර නිදිය ගත්තේ. මොකද්ද මේ කලින් තිබ්බ vlog එකම edit කරලා ඒව මේ එකක් edit කරලා upload කරා. තව දෙකක් තියෙනවා. මේ ඉතින් මේවත් edit කරලා ගොඩක් පාන්දර නිදිය ගත්තා. තාම නිදිමතයි. පැය එකමාරක් එකමාරක් විතර නිදිය ගත්තේ. තමයි ඉතින් විස්තරේ අපි ඉස්සරහට හම්බෙමු. නිදිමතයි මට කියන්න. මේ තමා කිරිබිඩු පූජාව අපි සකස් කරපු විදිහ. අත්‍තරම දනුවක්කයි අපේ නැන්දලා කට්ටිය එකතු වෙලා තමා ඒක ලෑස්ති කරේ. ඉතින් මේ අපි රුවන්වැලි සෑය ගාව පාර්කින් එකට ආවා. අටපිරිකරක් එහෙම පූජා කරනවා. ඒ දේවල් සහ එතනින් තව අපි මල් ගොඩක් ගත්තා. ඉතින් ඒ ඕන කරන දේවල් ටික මෙතන අපි ටිකක් වෙලා ඉඳලා මුලින්ම ලෑස්ති කරගත්තා රුවන්වැලි සෑයට යන්න කලින්. අපි මේ චෛත්‍ය මළුවට යනවා. අපේ දැහැත් මල් අටපිරිකර ඒ දේවල් අරගෙන හරි සදහැසිතින් යන්නේ. අපි මෙතෙන්ට යද්දි කොහොමත් පාන්දර 5:08 විතර ඇති. ටක් ගාලා බලන් ඉද්දි එළි වුණා. ඉතින් අන්තිමේ අපි පැන් ඉහගත්ත මල් වලට මට හරිම සතුටුයි ඇත්තටම. මොකද මගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මෙහෙම කිරිපිඩු පූජාවකට සම්බන්ධ වෙන්නේ. ඉතින් දනුවක්ක නිසා මට ඒ අවස්ථාවත් උදා වුණා. දනුවක්කට ගොඩක් පිං. ඉතින් මේ ලොකු පින්කම කරනවට සහ ඒකට මාවත් සහභාගී කරගත්තට ඉතින් ඊට පස්සේ අපි ගත්ත මල් ඊට පස්සේ අටපිරිකරවල් දැහැත් ඒ දේවල් රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේට හරි විදිහට මල් ආසනයක සකස් කරලා අපි පූජා කරා. හරිම සදහැසිතින් ඇත්තරම ඒ වෙලාවේ දැනෙන ඒ හැඟීම කියන්න වචන නැහැ.
මම මේ ලෝකේ ආසා කරන මට සැනසීම තියෙන එකම තැන මෙතන. ඉතින් අපි පිළියෙල කරගත්ත දැහැත්, එතකොට කිරිපිටි පූජාව, අටපිරිකර, අපි ගත්ත මල් ලෑස්ති කරලා හදපු මේ මල් ආසනය අපි රුවන්වැලි චෛත්‍යරාජානන් වහන්සේට පූජා කරා. ඉතින් ඕගොල්ලෝ මේක බලලා පින් අනුමෝදන් කරගන්න. ඉතින් මාගේ අමාමෑණි ලෝතුරා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ උතුම් රුවන්වැලි සෑ රජාණන් වහන්සේට මම පසඟ පිහිටවලා මට පුළුවන් විදියට හරි භක්තියෙන් මම වන්දනාමාන කරා. ඉතින් ඊට පස්සේ අපි එන්නේදී මේ සාමණේරයන් වහන්සේලා දැක්කා. ඒ වගේ දසුණක් දකිද්දි හිතට හරිම සැනසීමයි උදේම. ඊට පස්සේ හොඳටම බඩගිනි පාකින් ගාව රොටි කඩයක් තිබ්බ. ඒකෙන් අපි ප්ලේන්ටි බීලා රොටි කාලා ඉතින් එන්න තමයි මේ පිටත් වෙන්නේ. මේ ඉතින් අපි ආපු වෑන් එක That's my shit. ඊට පස්සේ එහෙම අපි තූපාරාමයට ආවා. එතන මේ තියෙන්නේ අනුරුවක්, දක්ෂිණ අකුධාතුන් වහන්සේගේ අනුරුවක් තමයි තියෙන්නේ. මම එතන ටිකක් වෙලා ඇත්තටම මේ ධාතුන් වහන්සේ දිහා බලාගෙන හරිම භක්තියෙන් වන්දනාමාන කරලා ඊට පස්සේ මම උතෙන්ට යද්දි දැක්කා පොඩ්ඩක් යන පාරේ පැත්තෙන් ස්වාමීන් වහන්සේ නමක් භාවනා යෝගීව ඉන්නවා. පොඩ්ඩක්වත් ඒ කියන්නේ දශමයක්වත් එල්ලෙන්නේ නැහැ. උන්වහන්සේගේ සිරුර නිසලව තියෙනවා. නමුත් මේ ඉන්නේ උන්වහන්සේ මට මාර විදිහට පුදුමත් හිතුණා. ඒ කියන්නේ අපිට කොහොමද දැන් අපි නම් හිත දුවනවානේ තැන. ඒ අතින් හිත එකඟ කරලා ඉන්න උන්වහන්සේ ගැන මට හරිම පුදුමයක් ඇති වුණා. ඒ කියන්නේ මටත් මේ වගේ වෙන්න පුළුවන් නම් වගේ ඒ වගේ ඒවා කරන්න බෑ මට. ඉතින් මට හරිම ඇත්තට මේක දැක්කම මට ලෝභ හිතුණා. මං මේකෙදි මෙච්චර කියන්නෙත් ඒකයි ගැන. ඉතින් මේ ඇවිල්ලා තියෙන සඳකඩ පහන තියෙන තව කෞතුක වස්තුන් තියෙන ඒ ළඟින්ම තියෙන පන්සලකට මේකෙදි අර අතර තියෙන ඔයගලන්ට පේනවා ඇති කොටුවක් වගේ උතෙන්ට අපි දෙයක් ප්‍රාර්ථනා කරලා කාසි දාන්න ඕන. මේ ඇතින් පේන්නේ රුවන්වැලි සෑය තමයි ඔයගලන්ට. මෙතන view එක මාර ලස්සනයි. ඉතින් අපි මේ පන්සලටත් ගිහිල්ලා අපි හිමම ආය හොටෙල් එකට ආවා. මොකද දැන් අපිට ගෙදර යන්න වෙලාව හරි. ඉතින් මේ ලැගේජ් අරගෙන ඇත්තට මේ මගේ ලැගේජ් යන්නේ මේ මම ස්කූල් බෑග් එකක් තමයි කරේ දාගන්න පුළුවන් එකක් අරන් ආවා. මම සාමාන්‍ය ওই දුර ගමන් යද්දි ලැගේජ් අරන් යන්න වැඩි කැමති නෑ. ඊට පස්සේ ඒ එන ගමන් මෙතන මේ වැවේ නම මට මතක නෑ. අපි නාන්න නැවතුණා මෙතන. ආපු එකේ ඉතින් වැවකට බැහැලා කලකට පස්සේ වැවකට බැස්සේ කියලා මේ අපි අන්තිමේ මෙතන පැය 3ක් නෑවා. අන්තිමේ අපි ගෙදර එන ගමන් රෙස්ටුරන්ට් එකකින් නැවතුණා කෑම ගන්න. මොකද ඒවලේ වෙලාව 3ට විතර ඇති. හොඳටම බඩගිනි. ඉතින් අදට vlog එක ඔච්චරයි. කොහොමද මගේ vlog එක බලලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න හොඳ නම්. අලුත් vlog එකකින් එහෙනම් හම්බෙමු. ගිහින් එන්න. කට්ටියටම බුදු සරණයි.